මොනවද හදන්නේ? ඉවසන් ඉන්න බෑනේ. මේ සෝස් එක හදන්නකෝ. අනේ ඔක්කොම කාලා. ඊටු ටික මොකද කරන්නේ? ඔයා හදන් කනවද මං හදලා දෙන්නද? ඉවසගෙන ඉන්න බෑනේ. A few moments later. ඉවසනවා කියලා මේකේ සීමාවක් තියෙන්න ඕනේ. නේ ඔතෙන්ට වෙලා මහත්තයා වගේ උඩ බලාගෙන හිටියා කියලා වැදෙන්නේ නැහැ මේ කෑම බීම. ඒවා හදන්න ඕනේ. ඔටෝ හදනවා කියලා හිතන් ඉන්නේ. තේරුම් ගන්න දෙහපාරක් විතර කියන්නේ. මෙන්න මේක ඇවිල්ලා මේ කෝප්පෙට දාලා ගන්න. කොයි කෝප්පෙටද? මේ ඉන්නේ අපේ ගෙදර ෂෙෆ්. නමට යන්තම් සෝසස් ටික කලවම් කරලා වෙනස් විදිය රස තියෙන සෝස් ඩිප්ස් ටිකක් හදාගත්තා. එඩින්බරෝ සෝස් නිසා හොඳයි. නැත්තම් මෙයා හදයි. ස්නැක්ස් උයි සෝස් උයි රෙඩි කරගෙන අපි මේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ මාස්ටර් ෂෙෆ් අලුත් එපිසෝඩ් එක බලන්න. හැම සතියෙම සෙනසුරාදායි ඉරිදයි රෑ 8ට බලන්න පුළුවන්. ITN එකෙන්. එපිසෝඩ් එක බලන ගමන් එඩින්බරෝ සෝස් පෙන්නන වාර ගණන ගණන් කරලා එඩින්බරෝ Facebook page එකේ තියෙන post එකට කමෙන්ට් එකක් දැම්මොත් ඔයාලටත් එඩින්බරෝ හැම්ප් එකක් දිනා ගන්න පුළුවන්. සෙනසුරාදායි ඉරිදයි රෑ 8ට මාස්ටර් ෂෙෆ් බලන්න.